අයිබෝල්ලම හැමෝටම උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණ විද්‍යාලයේ ප්‍රායෝගික පරීක්ෂණවල තියෙනවා ඉලෙක්ට්‍රොනික කොටසේ ලොජික් ගේට් ප්‍රැක්ටිකල්. ඉතින් මම ලොජික් ගේට් ප්‍රැක්ටිකල් සීරීස් එකක් පටන් ගත්තා. ඒ පටන් ගත්ත සීරීස් එකේ අද අපි කතා කරන්නේ 74 LS08 කියන IC එක අරගෙන කරන AND ගේට් ප්‍රැක්ටිකල් එක ගැන. හරි 74 LS08 කියන IC එක දාගෙන තමයි මේ කරන්නේ. එතකොට මේ IC එක දිහා ගත්තාම මම IC එකක් තියෙනවා. මම වඩ මේ ප්‍රැක්ටිකල් එක කරලා පෙන්නනවා. මේ IC එකේ වඩ පේනවා කුඩා ඇලියක් වගේ පොඩි කට්ටයක් වගේ කොටසක් අපලා තියෙනවා. අන්න ඒ කොටස තමන්ගේ වම් අත පැත්තට පිටවා ගත්තොත් එතකොට මේ වම් අත පැත්තේ සිට අපි දකුණු අත පැත්තට ගණන් කරගෙන ගියොත් අපිට පේනවා 1 2 3 4 5 6 7 කියලා පින් සෙට් එකක් තියෙනවා. ඊට පස්සේ 8 සිට 9 10 11 12 13 කියලා පින් සෙට් එකක් තියෙනවා. මේකේ 7 සහ 14 පින් විශේෂයි. මොකද අපි මේ IC එකක් වැඩ කරන්න නම් IC එක පණ ගන්න ඕනේ. එතකොට එහෙම කරන්න නම් IC එකේ 7 වෙනි පින් එකට ඍණ සැපයමුකොත් 14 වෙනි පින් එකට ධන සැපයමුකොත් දෙන්න ඕනේ. සාමාන්‍ය මේක ක්‍රියාත්මක කරන වෝල්ට් 5ක් 6ක් වගේ ප්‍රමාණයක්. හරි. එතකොට ඔය IC එකක් ගත්ත ගමන්ම කරන්න ඕන IC එක බ්‍රෙඩ් බෝඩ් එකට දාගෙන IC එකේ 7 පින් එකට ඍණ සැපයීමක් 14 වෙනි පින් එකට ධන සැපයීමක් ලබා දෙන්න ඕන. AND ගේට් එක ගැන කියද්දී හැමෝම AND ගේට් එක ගැන දන්නව ඇති කියලා මම හිතනවා. මම මෙන්න මෙහෙම පොඩ්ඩක් කියලා දෙන්නම් AND ගේට් IC එක ගැන. AND ගේට් IC එකේ තර්කය අර මම AND ගේට් එකක් ඇඳලා පෙන්නන්නම්. එතකොට ඔන්න ඔය විදිහට දෙන AND ගේට් එකේ ඉන්පුට්ස් පින් දෙකක් අපි සැලකුවොත් A සහ B කියලා ඔන්න මෙයාට A කියන්න මෙයාට B කියන්න අවුට්පුට් එක මම C කියලා සලකන්න. එතකොට අපි මෙයාට සත්‍යතාව වගුවක් ඇන්දොත් A B C කියලා සත්‍යතාව වගුවක් ඇන්දොත් A ට බිඳුවක් B ට බිඳුවක්. ඒ කියන්නේ බිඳුව කියලා කියන්නේ අපි දන්නවා ඍණ සැපයීම. හරි. බිඳුවක් දෙන අවස්ථාව කියන්නේ ඍණ සැපයීමක් දෙන අවස්ථාව. එහෙම දුන්නාම C ගෙන් ලැබෙන අවුට්පුට් එකක් බිඳුවම තමයි. හරි. කියන්නේ අවුට්පුට් එකක් ලැබෙන්නේ නැහැ. ඊළඟට A ට බිඳුවක් B ට එකක් දෙන අවස්ථාව ඒත් අවුට්පුට් එකක් ලැබෙන්නේ නැහැ. ඊළඟට A ට එකක් B ට බිඳුවක් දෙන අවස්ථාව ඒකෙදිත් අවුට්පුට් එකක් ලැබෙන්නේ නැහැ. ඊළඟට A ට B ට දෙන්නට මේක ප්‍රදානය කරනවා. අන්න ඒ අවස්ථාවේ විතරක් අවුට්පුට් එක ලැබෙනවා. එතකොට මේකේ බීජීය ප්‍රකාශනය අපි ලියාගත්තු බෝලියානු ප්‍රකාශනය අපි ලියාගත්තොත් A.B සමානයි C. ඒ කියන්නේ මෙයාගේ ගුණිතය A වැඩි කිරීම B කියන අදහස තමයි මෙතනදී ක්‍රියාත්මක වෙන්නේ. බිඳුව බිඳුවෙන් වැඩි කරපුවම බිඳුවයි, බිඳුව එකෙන් වැඩි කරපුවම බිඳුවයි, එක බිඳුවෙන් වැඩි කරපුවම බිඳුවයි, එක එකෙන් වැඩි කරපුවම එකයි. ඔන්න ඔය කියන සත්‍යතා වගුව අපි මේ IC එකේ ක්‍රියාත්මක වෙනවද කියන එක තමයි අද ප්‍රැක්ටිකල් එකේදී කරලා පෙන්නන්නේ. හරි. අද ප්‍රැක්ටිකල් එකේ. එතකොට දැන් මේ IC එකේ බිඳුව කියලා කියන්නේ අපි අදාළ ඉන්පුට් එක ඍණ සම්බන්ධයට ලබා දෙනවා. එක කියලා කියන්නේ ධන සම්බන්ධයට ලබා දෙනවා. හරි. අවුට්පුට් එක අපි චෙක් කරන්නේ LED එකක් ආධාරයෙන්. LED එකක් දැල් වෙන නොදැල් වෙන අවස්ථා තමයි මේකෙදි සලකා බලන්නේ. LED එක නොදැල් වෙන අපි හිතනවා අවුට්පුට් එක බිඳුවයි කියලා. LED එක දැල් වෙනවා නම් අපි හිතනවා අවුට්පුට් එක එකයි කියලා. ඉතින් ඔන්න ඔය ටික තමයි AND ගේට් එකේ සත්‍යතාව වගුව සායකේ බෝලියානු ප්‍රකාශනය ආධාරයෙන් අපි කතා කරන්න තියෙන්නේ. දැන් මම ඔයාලට පෙන්නන්න නැවතත් IC එක පෙන්නන්න. එතකොට මේ IC එක ගත්ත ගමන්න 7 ඍණ සැපයීමක් 14 ධන සැපයීමක් ලබා දීලා අපිට පුළුවන් මේ IC එක ක්‍රියාත්මක කරගන්න. ඉතින් අපි දැන් ප්‍රැක්ටිකල් එකට යමු. මම ඔයාලට පෙන්නන්න මේ වැඩේ කොහොමද කරගන්නේ කියන එක. හරි. අපි ගාව තියෙනවා බ්‍රෙඩ් බෝඩ් එකක් තියෙනවා. අපි ගාව පවර් සප්ලයි එකක් තියෙනවා. අපි ගාව මල්ටිමීටරයක් IC සහ LED කිහිපයක් අපි ගාව තියෙනවා. මේ ප්‍රැක්ටිකල් එකක් කරද්දී මම හැමදාම කියනවා වගේ අපි යොදා ගන්න ජම්පර් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවද කියලා බලන්න. හරි. අපි යොදා ගන්න ජම්පර් වයර්ස් ක්‍රියාත්මක තත්ත්වයේ තියෙනවද කියලා බලන්න. එහෙම ක්‍රියාත්මක තත්ත්වයේ නොතිබ්බොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයා ප්‍රැක්ටිකල් එක කොච්චර කරත් ඔයාට අවුට්පුට් එකක් ලැබෙන්නේ නැහැ. ඉතින් මම ඔන්න ඔය විදිහට බලනවා. ඔන්න මගේ මල්ටිමීටරේ බීප් සවුන්ඩ් එකට මම දාලා තියෙනවා.
බීප් සවුන්ඩ් එකට දාලා මම චෙක් කරගන්නවා ජම්ප් වයර්. හරි මෙයා වැඩ. ඊට පස්සේ මම තව ජම්ප් වයර් එකක් චෙක් කරගන්නවා. එයත් වැඩ. තව එකක් චෙක් කරගන්නවා. එයත් වැඩ. ඉතින් මේ විදිහට ජම්ප් වයර්ස් කීපයක්ම මම චෙක් කරලා ගන්නවා. මොකද මෙහිම ප්‍රැක්ටිකල් එක කරද්දිත් එක්සැමිනර් දන්නවා ඔයාට මේ ගැන අවබෝධයක් තියෙනවා කියලා. ඔයා මේ විෂයේ දක්ෂයෙක් කියන්නේ එයා හඳුන ගන්නවා. එහෙම හඳුනගත්තට පස්සේ එයා අර ඔයාගේ ලකුණු මට්ටම ඔයාට දෙන්න උත්සාහ කරනවා. ඉතින් ওই විදිහට මම ජම්ප් වයර්ස් ටිකක් චෙක් කරගත්තා. වැඩ කියන එක. ඒ කියන්නේ නිර්වද්‍යතාවය මම තහවුරු කරගත්තා. ඊළඟට මම ගන්න LED එකත් මම චෙක් කරගන්නවා. LED එකේ කොටාග්‍රේ රිනටත් දිගාග්‍රේ ධනටත් සම්බන්ධ කරනවා. ඔන්න මගේ LED එකත් වැඩ. ඉතින් දැන් මම කරන්න හදන්නේ මගේ ප්‍රැක්ටිකල් එක. මම මගේ මේ LS 0.8 කියන IC එක අරගෙන මම මෙයාගේ කට්ටය තියෙන පැත්ත දැන් ඔයාලට මේ පේනවා ඇති මෙන්න මෙයාගේ පොඩ ඇලියක් තියෙනවා. මේ ඇලිය තියෙන පැත්ත මම මගේ වම් අත පැත්තට හරවගෙන 1 2 3 4 5 කියලා දකුණු පැත්තට පින් ටික ගමන් කරනවා. එතකොට මම මේ බ්‍රෙඩ් බෝඩ් එකේ සම්බන්ධ කරගන්නවා මෙන්න මේ ඇලිය මගේ පැත්තට හිටින්න මෙන්න මේ විදියට IC එක සම්බන්ධ කරගන්නවා. හරි. එහෙම සම්බන්ධ කරගත්තට පස්සේ මෙතන මේ කට්ටයේ සිට අපි බැලුවොත් 1 2 3 4 5 6 7 ඊළඟට මෙතන තියෙනවා 8 9 10 11 12 13 14. ඉතින් මම දැන් කරන්නේ 14 වෙනි පින් එකට මේ තියෙන්නේ 14 නේ. 14 වෙනි පින් එක මම සම්බන්ධ කරගන්නවා මගේ මෙන්න මේ ධන සැපයුම් කොටසට. හරි. ඔයාලට මම බ්‍රෙඩ් බෝඩ් එකේ ක්‍රියාකාරීත්වය ගැන ඕගේට් එකේදීත් කියලා දුන්නා. මේ ලයින් එකට ධන සැපයුමක් දුන්නාම මෙතනට මේ ස්ථානයේ දක්වා ධන සැපයුම ක්‍රියාත්මක වෙනවා. මේ කොටසට ඍණ සැපයුමක් දුන්නාම මේ කොටසේ මේ දක්වා ඍණ ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඔන්න මම මුලින්ම 14 වෙනි පින් එක ධනට සම්බන්ධ කරගත්තා. 7 වෙනි පින් එක. දැන් මේ පැත්තේ ඉඳලා ගලද්දී 7 වෙනි පින් එක ඔන්න මම ධනට සම්බන්ධ කරගත්තා. හරි. දැන් එතකොට මේ වාට පේනවා පසුබිමින් මේ ලොජික් ගේට් එක දිහා බලපුවාම හරි මේ ලොජික් ගේට් එක දිහා බලපුවාම 1 2 කියන්නේ ඉන්පුට් 3 කියන්නේ අවුට්පුට් 4 5 කියන්නේ ඉන්පුට් 6 කියන්නේ අවුට්පුට් 9 10 9 කියන්නේ ඉන්පුට් 8 කියන්නේ අවුට්පුට් 12 13 කියන්නේ ඉන්පුට් 11 කියන්නේ අවුට්පුට් ඔන්න ඔය විදිහට තියෙනවා. ඉතින් මම මේකෙදි ලොජික් ගේට්ස් ඔක්කොම යූස් කරන්නේ මම මේ පළවෙනි ලොජික් ගේට් එක යූස් කරනවා. කියන්නේ 1 2 3 කියන පින් තුනට අදාළ පළවෙනි ලොජික් ගේට් එක භාවිත කරනවා. එතකොට ඒකේ 1 2 ඉන්පුට් 3 අවුට්පුට්. තුනට තමයි මම සම්බන්ධ කරන්නේ LED අග්‍රය. මොකද මට අවුට්පුට් එක නිරීක්ෂණය කරන්න නම් තුන්වෙනි අග්‍රයට තමයි LED එක සම්බන්ධ කරන්න අවශ්‍ය වෙන්නේ. ඉතින් ඕම් අපව අපි බ්‍රෙඩ් බෝඩ් එකට එමු. බ්‍රෙඩ් බෝඩ් එකට ආවට පස්සේ ඔන්න බලන්න 1 සහ 2 කියලා කියන්නේ ඉන්පුට් නේ. 1 සහ 2 කියලා කියන්නේ ඉන්පුට්. එතකොට ඔන්න බලන්න 1 ඉන්පුට් 2 ඉන්පුට්. මම ඔන්න ඉන්පුට් දෙක ගහ ගන්නවා. ඉන්පුට් දෙක සම්බන්ධ කර ගන්නවා. ඊළඟට 3 කියන්නේ අවුට්පුට් එක. අන්න මම සම්බන්ධ කරගන්න අවුට්පුට් එකට LED එකේ ධනාග්‍රය. LED එකේ ධනාග්‍රය සම්බන්ධ කරගන්න අවුට්පුට් එකට. දැන් LED එක දැල් වෙන්න ධන විතරක් තිබිලා බෑ ඍණක් තියෙන්න ඕන. එතකොට මම LED එකට ඍණ සැපයුම වෙනම රැණක් කරලා LED එකට ලබා දෙනවා. හරි. ඔන්න මම LED එකට වෙනම රැණක් කරලා ලබා දුන්නා. දැන් මේ තියෙන්නේ මගේ ඉන්පුට් දෙකේ. ඉතින් මම පවර් සප්ලයි එක සෙට් කරගෙන තියෙනවා වෝල්ටේජ් එක 5ට. පවර් සප්ලයි එකේ කොකඩයිල් ක්ලිප් දෙකක් අරගෙන මම මෙයාගේ ධන සැපයුමයි ඍණ සැපයුමයි දෙන්න තමයි ලෑස්ති වෙන්නේ දැන් මගේ බ්‍රෙඩ් බෝඩ් එකට. හරි. ඔන්න මම ඍණ සැපයුමට ජම්ප් වයර් එකක් සම්බන්ධ කරගත්තා. ධන සැපයුමටත් සම්බන්ධ කරගත්තා. ඔන්න මම ධන සැපයුමයි ඍණ සැපයුමයි සැපයුම් දෙකම LED එකට ලබා දුන්නා. හරි. සැපයුම් දෙකම LED එකට ලබා දුන්නා. එතකොට දැන් ඔන්න අපේ නල් අවස්ථාව. මේ අවස්ථාවේදී LED එක දැල් වෙනවා. ඒක අපි නොසලකා හරින අවස්ථාව. අපි මේ අවස්ථාව සලකා බලන්නේ නැහැ. එතකොට අපි දන්නවා මේකෙදී ඉන්පුට් දෙකම එක නොවුනොත් බල්බ් එක දැල් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ මම දැන් එක ඉන්පුට් එක ඉන්පුට් දෙකම ගහනවා ධන අග්‍රයට. හරි. ඒ කියන්නේ එක අවස්ථාව. ඔන්න බල්බේ එක හොඳින් දැල් වෙනවා. හැබැයි මම එක ඉන්පුට් එකක් හරි බිඳුව කරොත් ඒ කියන්නේ ඍණ සම්බන්ධතාවය ලබා දුන්නොත් බල්බේ නිවෙනවා. ඔන්න බලන්න. එක ඉන්පුට් එකක් හරි ඍණ සම්බන්ධතාවය ලබා දුන්නොත් බල්බේ නිවෙනවා. ඔන්න මම දැන් මේ කොළ පාට පින් එකට ධන දීලා ඒ කියන්නේ එයාව එක කරලා අනිත් එක්කෙනාව බිඳුව කරන්නම්.
ඕම් බලන්න ඒත් නිවෙනවා. හරි. ඒත් නිවෙනවා. පැහැදිලිද? එතකොට ඔන්න ඔය විදිහට දැන් ඕන් එයාව මම ඍණාග්‍රයට සම්බන්ධ කරා ඕන් නිවෙනවා යා. පැහැදිලිද? ඉතින් මේ දෙන්නම ඍණාග්‍රයට සම්බන්ධ කරොත් ඒත් නිවෙනවා. දෙන්නම ඍණට සම්බන්ධ කරොත් ඒත් නිවෙනවා. දෙන්නම ධනට සම්බන්ධ කරොත් ඒ කියන්නේ එක කියන අවස්ථාව හැර අනිකුත් කිසිදු අවස්ථාවකදී මේකදී එක කියන අවස්ථාව හැර අනිකුත් කිසිදු අවස්ථාවකදී බල්බ් එක දැල්වෙන්නේ නැහැ. ඒක හොඳට මතක තියාගන්න. පැහැදිලිද? එක කියන අවස්ථාව හැර අනෙක් කිසිම අවස්ථාවකදී බල්බ් එක දැල්වෙන්නේ නැහැ. මොකද එක කියන අවස්ථාවේදී විතරයි මේකට අවුට්පුට් එකක් ලැබෙන්නේ. ඉතින් ඔයාලට මම මේ ප්‍රැක්ටිකල් එකේදී පෙන්නුවා එක කියන අවස්ථාවේදී බල්බ් එක දැල්වෙනවා. බිඳුව කියන අවස්ථාවේදී බල්බ් එක නිවෙනවා. ඒක ඔයාලට මම ප්‍රැක්ටිකල් එකේදී පෙන්නුවා. ඉතින් ඔය විදිහට තමයි AND ගේට් එකේ ක්‍රියාකාරීත්වය තියෙන්නේ. ඉතින් අපි සත්‍යාපනය කරගත්ත AND ගේට් එකේ ක්‍රියාකාරීත්වය කොහොමද වෙන්නේ කියන එක එතකොට ඉතින් ওই ප්‍රැක්ටිකල් එක ගැන කතා කරන්න තියෙන්නේ ඔච්චරයි. මහා දේවල් නෑ. ඉතින් හරි. මහා ලොකු සිද්ධි නෑ. ඔයා තේරුම් ගන්න ඕන මේකේ IC එකේ pin configuration එක. මේ pin කොහොමද පිටලා තියෙන්නේ කියන එක තමයි ඔයා මේකෙදි තේරුම් ගන්න ඕන. පැහැදිලිද? ඔයා මේකෙදි තේරුම් ගන්න ඕන ඒ කියන સિદ્ધාන්තය. හරි. ඉතින් එහෙනම් ඔච්චරයි අදට මේ වීඩියෝ එකේදී අපිට කතා කරන්න තියෙන්නේ. එහෙනම් අපි ආයෙත් අලුත් වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔයගොල්ලෝ හැමෝටම තෙරුවන් සරණයි. ආයුබෝවන්.